මේ දවස්වල පට්ට විදියට කට්ටිය ඇවිදින්න යන මාදම්පේ හරහා යන්න ඕනේ වංගු 10 බලන් තමයි අපි මේ යන්නේ. ඔන්න මෙන්න අපි ආවා මාදම්පේ ටවුන් එකේ ඉඳන් හැරෙන්න ඕනේ. මෙන්න මේ පැතෙන් ගියත් තමයි වංගු 10ට යන්න පුළුවන්. අර පැත්තට ගියොත් ඇඹිලි පිටිය උඩවලුවට තමයි යන්න තියෙන්නේ. ඔන්න අපි ලක්වාන් නගරයට ආවා. ලක්වාන් නගරය කියන හරි සුන්දර නගරයක්. මේ රවුන්ඩ් බෝට් එකෙන් කෙලින්ම තමයි අපි යන්න ඕනේ. කෙලින්ම ගියාක වංගෝරවන්න තුකින් එම වැටිලා හැප්පිලා මට කියන්න එපා. ඕම ඉස්සරහට යනකොට අපිට තව වැදගත් කමක් තියෙන තැනක් හම්බෙනවා. ඒ වැදගත්කමක් තියෙන තැනින් ඔයගලන්ගේ ගඳ යාළුවෙක් ඉන්නවා නම් ආවගෙන යන්න මේ තියෙන්නේ ලස්සන කළු පාලම කියන්නේ පරණ සුද්ද ඉතිකරපු පාලම සුද්ද විසින් පාර කපන්න පාර හදපු කාලේ ඉතිකරපු පාලම ගඳ යාළුවෙක් ඉන්නවා නම් මේ යටින් යන කගෙන් ආවගෙන යන ගඟක් උඩ ඇත්තටම ඇලක් වගේ ඇලක් වුණාට මේක තරහ මෙන්න මේ අයියා නම් අපිට කියලා දුන්න ලස්සනට මේ පාලම කෙනෙක් විස්තරයක්. ඉතින් මේ අයියා සෑහෙන්න දෙයක් කරලා තින මේ පාලම නැවත මෙතනට ස්ථාපනය කරන්න ඒ පිළිබඳ අයියා දැක්කම විශ්චිතන්ත වෙන්න ඕනේ. ඉතින් යාළුවෝ මේ පාලම යකඩ තනි කර තියෙන්නේ. යකඩ වලින් තමයි තාන්නේ ක්‍රම නිර්මාණය කරලා තියෙන්නේ. හරි වැදගත් නම් ඔයගොල්ලෝගෙත් අනිවාර්යයෙන්ම බලන්න මේ තන ගැන පොරොටයක් ගහගන්න. ඔයගොල්ලෝ ඉතින් පොටෝ ගන්න හරිම සෝරේ උනේ. අපි දැන් කියලා ඉන්නකොල්ලෝ අපි ඉතින් අද උදේ මොනවා කාලා ආවේ නැහැ. අපි ඉතින් කහවත්තෙන් ගෙනාපු මේ බනිසයක් තමයි අද කන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒව ඉතින් බනිසෙම තාලා අපිට යන්න හදන්නේ. ආයි සූර්යකාන්ත පැත්තට යනකොම තාවංගු 10 පහු කළා නෑ. මේ ඈතින් පේන්නේ රක්වාන් ටවුන් එකට පේන ලස්සන දියැල. මේ දියැල අපි වීඩියෝ දර්ශන කොලන්ට ගියේ. මේ පල්ලා හිටන් බැලුවට ලස්සනට පේන්නේ නැහැ. ඉතින් අද වතුර නැති හින්දා වැඩක් නෑ. කොලන්ට පේනවා වතුර තියෙන කාලේ නම් හරි ලස්සනයි. හැබැයි බැස්ස වහින කාලේ ගියාම පාර හරහා මේක ගලනවා. එහෙම ගියාමත් හරි අමාරුයි. ඉතින් හරියට අර මේ දවස් රිවර්ස්ටන් වල අර කඩාගෙන යන්නේ ගිහිල්ලා තියෙන වතුර පාරක් අන්න ඒ වගේ වෙනවා. ඔන්න අපිට පළවෙනියටම හම්බෙනවා රක්වාන සූර්යකාන්ත අතර තියෙන වංගු 10 පාරේ පළවෙනි වංගුව. පළවෙනි වංගුව කියන්නේ හරිම උෂ්ණ දේශගුණයක් තියෙන වංගුවක් මේක. අර කියනවා වගේ හිතලා නැහැ කිව්වට ඇත්තටම හිතලා නැහැ මේ හරිය. මේ හරිය උෂ්ණ දේශගුණයක් තමයි තියෙන්නේ. ඔහොම තමයි ඉතින් යාළුවනේ කිව්වට මේ හරිය ඉතින් ඇත්තටම රස්නේ. තව ටිකක් උඩට ගියාම නම් හිතලා ඇති මේ පාර ඈත අතීතයේ ඉඳන්ම තිබිලා තියෙනවා. ඒ ඈත අතීතයේ ඉඳන් තිබිලා තියෙනවා කියන්නේ අනුරාධ පොළොන්නරු යුගවලදී දක්ෂිණ දේශය හා සම්බන්ධ වෙන්න මේ පාර තිබිලා තියෙනවා. හිතන්නකො ඉතින් යාළුවනේ පරණ කාලේ පාරක් නේ. හැබැයි මේක හදලා තියෙන්නේ ඊට පස්සේ වාහනයක් යන්න පුළුවන් විදිහට සුද්දා තමයි. සුද්දා කියන්නේ ලොරින්ජිලා කියන ඉංජිනේරුවරයා තමයි මේක හදලා තියෙන්නේ. ඉංජිනේරුවරිය හැබැයි වරයෙක් නෙමෙයි වරියක් හදලා තියෙන්නේ. ඉතින් මෙහෙම හදපු කාන්තාව හදපු පාරක් තමයි මේ රක්වාන වංගු 10 මාර්ගය කියන. මේ ඉන්නේ දෙවෙනි වංගුව. දෙවෙනි වංගුව කියන්නේ තවත් සුන්දර වංගුවක්. මේ වංගුවේදීත් අපේ සුන්දරත්වයේ වැඩි ඒ වගේම ලස්සන විවය පේන ලස්සන වංගුවක්. මේ මාර්ගය ඉදි කරනකොටනේ අමුතු රසවත් කතා තියෙනවා. එක කතාවක කියනවා මේ මාර්ගය ඉදි කරන ඉංජිනේරුවන්ට කිව්වලු මේක ඉදි කරන්න ඕනේ අතේ ඇඟිලි වල ස්වභාවයට. ඒක නම් මට හරියට තේරෙන්නේ නැහැ. හැබැයි ඒ ස්වභාවයට ගැන අතේ ඇඟිලි පිහිටලා තියෙන විදිහට ඉදි කරන්න කියලා කාන්තාවක් කියලා තියෙනවා. හැබැයි මේකේ ඉදි කරලා තියෙන කාන්තා ඉංජිනේරුවරිය. ඒ කියන්නේ මේ රක්වාන පාරෙන් පිරිමින් විසින් ඉදි කරපු මාර්ගය නෙමෙයි තනිකර කාන්තාවන් විසින් ඉදි කරපු මාර්ගය. යාළුවනේ මම ඔය අපි වහු කරේ තුන්වෙනි වංගුව පහ කරනකොට ඒව සංවර්ධන කටයුතු කරනවා දැන් කාලේ රජයන් විසින්. ඉතින් මේ ඉස්සරහින් තියෙන හතරවෙනි වංගුව. දැන් බිලියන 6ක් දොකස මුදලකින් තමයි වියදම් කරලා ඉතින් මේ පාර හදන්නේ. බලන්නකො හැමදාම ඉදි කිරීම කටයුතු තියෙනවා. වංගුව නම් මේ හතර වංගුව ඉතින් තාම හරියට හදලා ඉවර වෙලා නැහැ. ඉතින් මේ වගේ වංගු 10ක් තියෙනවා අපිට ඉස්සරහට බලන්න. ඔව් නෑනේ යාළුවනේ මට වැරදුනා. අයියෝ දෙයනේ. තව වංගු තියෙන්නේ 6යි. වැරදුනා. දන්නවනේ ඉතින් පොඩි මෙව්ව වෙනවනේ. ඩාම් වෙනවා ඩූම් වෙනවා. මේ ඉස්සරහෙන් පේන්නේ මගේ යාළුවන්ට පස්වෙනි වංගුව පොඩ පාගෙට වගේ තමයි ඉදි කරලා තියෙන්නේ. අංකි ගහලා නැහැ. ඒ වුණාට ලස්සන වංගුවක් කැලේ මැද තියෙන වංගුවක්. ඉතින් යාළුවනේ මේ හැම වංගුවක්ම වැලමිට වංගුවක් ආකාරයට තියෙන නිසා තමයි මේකේ සුවිශේෂී තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේ වැලමිට වංගු වලින් යන මාර්ගය තමයි වංගු 18 කියලා කියන්නේ. මේ තියෙන්නේ අපේ ආදි මුතු මිත්ත නැත්තම් වඳුරට රෙලවට යන්න පුළුවන් වෙන හදලා තියෙන අවය මාර්ගයේ උඩින් එහා පැත්තට පැනලා යන්න පුළුවන් හදලා තියෙන මාර්ගයක්. ඒ කියන්නේ මංකිලට වඳුරන්ට එතකො මංකි වඳුර කියන දෙකම එකයිනේ. රිලවටයි වඳුරටයි දඬුලේනටයි වගේ සත්තුන්ට මාර්ගය හරහා ගමන් කරන්න පාලම් ඉදි කරලා තියෙන්නේ. සුපිරි මොලකාරයෙක් තමයි මේ ව්‍යාපෘති කරලා නම් තියෙන්නේ. මේ ඉදිරියෙන් පේන්නේ දර්ශනීය හත්වෙනි වංගුව. අත්වෙනි වංගුවේ යනකොට බස්සක් එනවා. බස් නම් හරි බෑනකයි. ඕ අත්වෙනි වංගුවේ අත්වෙනි වංගුවේ තියෙනවා මොකද්ද? බෞද්ධ මධ්‍යස්ථානයක්. සීනාසනයක්.
ආරණ්‍ය සේනාසනයක් තියෙනවා. මෙතන හත්තුරු වංගුවේ ලස්සන ලොකු බෝඩ් එක ඉස්සරහින් තියෙනවා. ආරණ්‍ය සේනාසනේ. ආරණ්‍ය සේනාසනේ වැඩසටහන එහෙම තියෙන ඔයගලන්ට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. ලස්සන නිර්මාණයක්. ඉහළම තියෙන බුදුන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා තියෙනවා. ලස්සනම තැනක් තමයි මේ හත්වෙනි වංගුව කියන්නේ. මම මේ දැක වංගු 10න් ලස්සන වංගුව තමයි මේ හත්වෙනි වංගුව කියන්නේ. දර්ශනීයයි, ලස්සනයි. බුදුදහම කියන්නේ හැමතිස්සෙම සුභ ධර්මයක් කියන්න පුළුවන් ධර්මයක්. සාදු සාදු අපේ බුදුන් වහන්සේට නමස්කාර වේවා. වංගු 10 හත්වෙනි වංගුවේ දැන් දේශගුණේ හරින් වෙනස් සීතල දේශගුණයක් තියෙන්නේ. මිදුම් වටේටම පිටලා තියෙන්නේ. කඩින් කර වැස්සත් වැටෙනවා යාළුවනේ. ඔන්න කිව්වට පල්ලෑදී මේ උණුසුම වැඩි. හරි අමාරුයි කියලා දැන් මේ 8වෙනි වංගුව තමයි යන්නේ. දැන් නම් හීත දේශගුණයක් තමයි තියෙන්නේ. පොඩ්ඩක් දන්නවනේ අපි පොඩක් කඩවරද්ද වෙනවා මේ ඉන්නේ. දැන් අතර වැස්ස වහින්න ඔන්න මෙන්න තියෙන වැයි බිඳු වරන පේනවනේ. බිස්කෙන්නේර වතුර බිඳු වැටි යන ගමන් තියෙන්නේ. ඉස්සරහට අපි යමු. දැන් ඊළඟට හම්බෙන්න තියෙන අටපව උනන් 9වෙනි වංගුව නපුරු වංගුව තමයි ඊළඟට තියෙන්නේ. අපි නපුරු වංගුවට ගිහලා කොහොමද තත්ත්වය කියලා බලමු. ඈතින් දිගිසි තියෙන්නේ 9වෙනි වංගුව තමයි යාළුවනේ. 9වෙනි වංගුව එනකොට සෙට් එකක් බහලා ඉන්නේ. සුන්දරත්වයේ විදින ගමන් තමයි ඉන්නේ. අපිත් ඔය ඉත තියෙන තැනක අපේ වාහනේ කොහොම අරින්ගලා දැම්මා. ඒ වුණාට හරිය නෑනේ මිනිසුන්ට ඒක ලස්සන සුන්දරත්වය බලන්න බැරි හින්දා පොඩ්ඩක් ඉස්සරහට ගලවා නවත්තලා 9වෙනි වංගුවේ තියෙනවා මේ නිර්මාණය කරපු අය ගැන විස්තරයක් මේකට සම්බන්ධ වෙලා තියෙන. මේක 2025 තමයි වංගු ටික සංවර්ධන කටයුතු කරලා තියෙන්නේ. ඒ ගල් කැටයන් කරපු අයගේ පුත්කලගේ නම් මේ විස්තර තියෙනවා. ඔන්න බලනකොට මීදුම් වලාකුළු වලින් වැහිගෙන යන 9වෙනි වංගුව. ඒ සුන්දර අත්දැකීම ඔයගලන්ට පේනවා. අපේ වාහනේ පල්ලෙන් පොඩි හෙට තියෙන චූටියට පේනවා. මීදුම සෑහෙන වැඩි යාළුවනේ. හිතලයි දැන් නම් 9වෙනි වංගුව වගේ එනකොට අපි මුහුදු මට්ටමේ දැන් මීටර් 814 තමයි අපි ඉන්නේ. මේ 9වෙනි වංගුවයි 10වෙනි වංගුව කියන්නේ සුන්දරත්වයෙන් සබා ධර්මයට ළඟ වංගු කීපයක් තමයි. වගේ මේ හිතලයි හරි ලස්සනයි. සබා ධර්මයේ අමුතුම නිර්මාණයක් තමයි 9 10 වංගු කියන්නේ. ඉතින් අපි මේ පේනවනේ අපේ 9වෙනි වංගුවේ සුන්දරත්වය. අපි දැන් 9වෙනි වංගුවෙන් දැන් ඉස්සරහට යනවා. ඔන්න ඉස්සරහින් තියෙන 10වෙනි වංගුව යනකොට අපි මුද්දටම වැස්සට අවු වුණා. වැස්ස උනාට ඉතින් 10වෙනි වංගුවේ සුන්දරත්වය බලන ගමන් තමයි අපි යන්නේ. 10වෙනි වංගුවෙන් ඉස්සරහට පොඩි පාරක් තියෙනවා. ජවල් කීපයකට යන්න පුළුවන්. ඉතින් ඕන්න අපි මේ දැන් පහු කරේ 10වෙනි වංගුව. ප්‍රක්වාන සූර්යකන්ද මාර්ගයේදී අපිට හම්බ වෙන 10වෙනි වංගුව අවසාන වැලමිට වංගුව සහෝදරවරුනි. ඉතින් අපි ඔන්න ඉලක්කය සම්පූර්ණ කරා. ඊළඟට අපිට යන්න තියෙන්නේ සූර්යකන්ද පැත්තට තමයි. අද අපි යනවා සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය බලන්න. අපි දැන් මේ ඉන්නේ බුලුතොට කියන සුන්දර ගම්මානේ. බුලුතොට කියන සුන්දර ගම්මානෙන් තමයි අපිට හැරිලා යන්න තියෙන්නේ සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයට. ඉතින් මේ බුලුතොට සුන්දරත්වය මිදරන්න දරුවනේ. මේ වගේ සුන්දර දර්ශනයක් අපිට නුවරඑළිය ගිය බලන්න පුළුවන්. නුවරඑළිය යන්නතු බලන්න නම් බුලුතොට එන්න. ඒ වගේම සූර්යකන්ද පැත්තට එන්න. ඔන්න අපි බුලුතොට හන්දියෙන් හැරිලා සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයට යන මාර්ගය යනවා. ඉතින් මේක සුන්දර මාර්ග පරිස්සමෙන් යන්න ඕන. වාහන දැක්කෙන් මාරු වෙන්න බෑ. ගිහිල්ලා වාහන අපගන්නේ පාය යාළුවනේ. බුද්ධිමත්ව කල්පනාව කරලා ලස්සනට පාර යන්න. හෝන් එකෙම ගහන්න යන්න. වංගුවල හෝන් ගෙහුව කියලා කවුරුත් ගහන්නේ. එහෙනම් පරිස්සමෙන් යමු යාළුවනේ. මෙන්න මෙතනින් පරිස්සමෙන් හැරලා තමයි යන්න ඕනේ. උඩට ගියොත් හොටෙල් පැත්තට යන්න. ඉස්සරහට ගියොත් අපිට යන්න පුළුවන් ආරණ්‍ය සේනාසනේ පැත්තට. අපි නම් පොඩ වංගු දාලා ගිහින් වරදුනා. මැප් එක බලන්න ගිහලා අපි ඔන්න ඉස්සරහට යන්නයි දැන් තියෙන්නේ. මෙන්න මේ ඇන්ටි අපිට හරියටම පාර ගෝ ඉස්සරහට යන්න. ඉතින් ඇත්තටම හිනාවකින් අපිට මේ ඇන්ටි අපිට පාර හරියට කියලා දුන්නා. අපි ඉතින් ඒ පාර ගිහින් අද සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනේ වැඳ පුදා ගන්න අවස්ථාව ලැබුණා. අපි දැන් ලස්සන පාර දිගේ තමයි සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනේට යන්නේ. හරිම සුන්දරයි. දෙපැත්තෙම හොටෙල් තමයි තියෙන්නේ. ගෙවල් නම් ටිකක් අඩුයි. ඉතින් ආර්ථික වශයෙන් වැදගත් නිසා මිනිස්සු හැමතැනම හොටෙල් එක තියලා තියෙනවා. අපි දැන් ඉන්නේ සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනේ. ස්වාමීන් වහන්සේලා දවල් දානය සඳහා වැඩම කරනවා. ඉතින් හරිම සුන්දර දර්ශනයක් මේ වනාන්තරයේ මැදින් ස්වාමීන් වහන්සේලා වැඩම කරන එක. මේ දාන මාන බාර වෙන්න පුළුවන් ඇවිල්ලා යාළුවනේ. ස්වාමීන් වහන්සේලා 39ක් 69 අත ප්‍රමාණයක් ඉන්නවා. පුළුවන් නම් බෞද්ධ බැතිමතුන්ට පුළුවන් ඇවිල්ලා මේ ස්ථානයේ දාන මාන බාර වෙන්න. ආරණ්‍ය සේනාසනයේ ඇතුළේ තියෙන ලස්සන ගල් කරාමයක්. ඒ කියන්නේ ජලය ගන්න කරාමයක් ගල් වලින් ඉදි කරලා තියෙනවා. හරිම ලස්සන නිර්මාණයක්. හරිම සුන්දර දැනක තියෙන්නේ. අපි දැන් යනවා චෛත්‍ය වහන්සේ
වහන්සේ සමාධි ප්‍රතිමාවයි බලන්න යන්න තියෙන මාර්ගය හරිම සුන්දරයි කියලා ඔයගොල්ලන්ට පේනවා නේද යාළුවනේ? කැලේ මැදින් යනකොට නිකන් කොටියක් කඩාපනී කියලා බයයි. ඉතින් එනකොට හරිම ලස්සන සබාධර්මෙත් එක්ක කැටි වෙච්ච ලස්සන තැනක් තමයි මේ සිංහරාජ ප්‍රාන්තාරණ්‍ය සේනාසනය කියන්නේ. මෙන්න මෙතන ගියාට පස්සේ ලස්සන මල් තියෙන තැනක් තියෙනවා කැලෑවේ. හරිම සුන්දර මේ සිංහරාජ වනාන්තරයේ තියෙන ඉතින් ඈතින් පේන අපිට සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඇත්තටම හරිම සුන්දර තැනක තමයි මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙන. දැන් අපි යන්නේ විදේශ භාවනා කුටිය බලන්න. එතන හරිම සුන්දර කැලෑව මැදින් ගින් තමයි මේ විදේශ භාවනා කුටියක් තියෙන්නේ. මේ ඈතින් පේන සිංහරාජ වනාන්තරය. භාවනා කුටිය අපි බලලා ආයෙනකොට අපිට හම්බ වෙනවා ලස්සන විලක්. ඒ විල කෘතිමව තමයි නිර්මාණය කරලා තින්නේ. විලට එහා පැත්තෙන් තියෙනවා තවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නම. ඊට ඉස්සරහින් අපිට පේනවා ලස්සන ටයිට් එකක් ඉදිකරලා තියෙනවා. අපි ටයිට් එක බඳ පුදාගෙන අපි ඊළඟට යමු. ගල් ගුහාවක් තියෙනවා ඓතිහාසික වශයෙන් වැදගත් වෙන. ඒ ඓතිහාසික වශයෙන් වැදගත් වෙන ගල් ගුහාව බලන්න අපි ඊළඟට යමු. ඒ ගල් ගුහාවට යන පාරේ අපිට යනකොට හම්බ වෙනවා ධම්සප් මළුව සහ දුෂ්කර ක්‍රියා කරන ප්‍රතිමා වහන්සේලා අපිට පේනවා. ඉතින් අපි මේ මාර්ගෙන් යනවා. ඇත්තටම සහෝදර සහෝදරියනේ අපි කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ. හරිම දුෂ්කර මාර්ගයක්. ඔන්න අපි දැන් යනවා දුෂ්කර ක්‍රියා කරන ප්‍රතිමාව බලන්න. ඒක තියෙන කැලේ මැදමයි. හරිම සුන්දරයි. වනාන්තරයේ තියෙන සුන්දරත්වය විඳ ගන්න මේ පන්සලට එන්න ඕනේ. මේ තියෙන දුෂ්කර ක්‍රියා කරන ප්‍රතිමා වහන්සේ තමයි මේ දක්නට ලැබෙන්නේ. ඉතින් ඇත්තටම සබා ධර්මයට මිනිසාව ලං කරන්න කියලා මට හිතෙනවා. දුෂ්කර ක්‍රියා කරපු ප්‍රතිමාව ඉඳන් කිලෝමීටර භාගයක් විතර ගියාට පස්සේ තමයි අපිට ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරන ස්ථානයේ හදලා තියෙන තැනට ලං වෙන්න පුළුවන්. හරිම গুপ্ত බවක් තමයි මෙතන තියෙන්නේ. කැලෑව මැද සම්පූර්ණයෙන් වැහිච්ච භූමියක තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ. මෙන්න මෙතන පල්ලට ගියාම තමයි අපිට යන්න පුළුවන් ඓතිහාසික ගල්ලෙන් විහාරයට. ඉතින් අපි යමු එතන ගිහලා බලමු ඓතිහාසික ගල්ලෙන් විහාරේ කොහොමද තියෙන්නේ කියලා. අපි දැන් මේ ළඟා වෙලා ඉන්නේ ඓතිහාසික ගල්ලෙන් විහාරෙට. මේ විහාරේ සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් 20කට විතර මිනිස්සු නැවතිලා ඉන්න පුළුවන්. විහාරේ ඉස්සර පාවිච්චි කරන්න දැන් නම් ඒක පාවිච්චි කරන්නේ නැහැ. බුදු පිළිමයක් හැමක් තියෙනවා මෙතන. භාවනා කුටියක් තිබුණා කියලා තමයි අපිට ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. සිංහරාජ ප්‍රාන්තාරණ්‍ය සේනාසනයේ තියෙන සුවිශේෂී ස්ථානයට තමයි යාළුවනේ අපි දැන් මේ යන්නේ. ගල උඩින් යන්නේ අපි. මේ පාරක් උනාට මේක ගල උඩින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ලස්සන බුදු ප්‍රතිමා වහන්සේ නමක් තියෙන පුංචි ලෝකාන්ත නැත්නම් සූර්යකාන්ත තියෙන පුංචි ලෝකාන්ත කියන තැන තමයි අපි මේ යන්නේ. හරිම ලස්සනයි. හරිම අමාරු පාරක තමයි මේ අපි වාහනේ යන්නේ. හරි සුන්දර තැන් බලන්න යන්න ඕන නම් ඉතින් අමාරුකම් විඳින්න වෙනවනේ. මේ බුදු ප්‍රතිමා වහන්සේ අඩි 60ක් වගේ උසයි. ඒ වගේම අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1050ක් වගේ උසින්. මේ දේශගුණය හරියට නුවරඑළියට සමානයි. හරිම සිසිල් දේශගුණයක් තමයි තියෙන්නේ. මේ ඉස්සරහෙන් පේන්නේ පුංචි ලෝකාන්තේ. පුංචි ලෝකාන්තේ කියන තැන තමයි මේ ලස්සන දෑතින් පේන්නේ. කුළුවරේ ටිකක් එතෙන් ගිහලා සුන්දරත්වයේ විදින ගමන් ඉන්නේ. සුන්දරත්වයේ විදින සබා ධර්මයේ ලං වෙන්න මේ සිංහරාජ්‍ය ප්‍රාන්තාරණ්‍ය සේනාසනය ඇවිල්ලා බලන්න. ලංකාවේ තියෙන සුන්දරම ආරණ්‍ය සේනාසනය මේ ආරණ්‍ය සේනාසනය කියලා කියන්න පුළුවන් යාළුවනේ. ඉතින් යාළුවොත් එන්න බලන්න සතුරු වෙන්න සුන්දරත්වයේ මිදින්න. ඒ වගේම තමන්ගේ ආගමික භක්තියක් පෙන්වලා යන්න පුළුවන් සුන්දර තැනක් තමයි මේ සිංහරාජ ප්‍රාන්තාරණ්‍ය සේනාසනය කියන්නේ. ඉතින් බලන්න මේ සුන්දරත්වයේ කවදා ඔබේ හින් දකින්න පුළුවන් තැනක්ද. හරිම ලස්සනයි යාළුවනේ. එහෙනම් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු. ඔබට සුබ දවසක් යාළුවනේ.